තෙරුවන් සරණයි. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේ දිනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය ක්‍රෝධය දරාගත් දේවතාවිය. අලව් නුවර වාසය කරන්නා වූ එක්තරා භික්ෂුවක් තමන්ගේ සෙනසුන ඉදිකිරීම සඳහා එක් ගැලපෙන ගසක් සිඳින්නට පටන් ගත්තේය. එම ගසේ සිටි රුක්ෂ දේවතාවිය තම පුතු ඇකයේ තබාගෙන ස්වාමීනි, මාගේ විමානය නොසිඳින්නැයි මාගේ පුතුන් සමග නිවසක් නොමැතිව මට හැසිරිය නොහැකිය. මට වෙනත් ගසක් ලබා ගැනීමට නොහැකියැයි ඒ භික්ෂුව පැවසුවේ ඇගේ වචනය නොපිළිගත්තේය. දරුවා නිසාවත් දැක අනුකම්පාවෙන් ගස කැපීම වැළකෙන්නේ යැයි සිතා ඇය දරුවා ගසේ අත්තේ තැබුවාය. නමුත් භික්ෂුව එසවූ පොරව දරා ගැනීමට නොහැකිව දරුවාගේ අත කපාගෙන ගියේය. බොහෝ උරණු වූ දේවතාවිය ඇති වූ බලවත් කෝපයෙන් පහර දී අද මොහු මරමි දෙයත් ඔසවා මෙසේ සිතුවාය. මේ භික්ෂුව සිල්වත්ය. ඉදින් මම ඔහු මැරුවොත් නිරයගාමී වන්නෙමි. අනෙක් දෙවිවරුද තමන්ගේ ගස් සිඳින විට අසවල් දේවතාවිය භික්ෂුවක් ඝාතනය කළා යනුවෙන් මා උදාහරණයට ගෙන භික්ෂුව ඝාතනය කරති. මේ භික්ෂුව උදෙසා ප්‍රධානියෙක් හිඳී. ඒ නිසා මම ඔහුගේ ප්‍රධානියාට කියන්නෙමි එසවූ අත් පහත් කොට දැමීය. අනතුරුව හඬමින් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියාය. අනතුරුව බුදුහු දෙව්දුව ඇයි ඔබ හඬමින් සිටින්නේ යැයි විමසූහ. ස්වාමීනි, ඔබගේ ශ්‍රාවකයෙක් විසින් මෙබඳු දෙයක් කරන ලදී. මමද ඔහු මරනු කැමැතිව මේ ලෙසට සිතා නොමරාම මෙහි ආවෙමි. මේ සියලු පුවත් විස්තර ලෙසටම පැහැදිලි කළාය. මේ ඇසූ බුදුරජාණන් වහන්සේ සාදු සාදු සාදු, යහපත දෙව්දුව, ඔබ යහපතක්ම කරන ලද්දේය. මෙසේ ඇවිස්සුණු කෝපය පාලනයෙන් තොරව බමණය වූ රථයක් සංසුන් කරන්නාක් මෙන් සංසුන් කළාසේ යැයි පවසා මේ ගාථාව දෙසූහ. යෝචේ උප්පතිතං කෝදන් රතං වන්තංච වාරේය තමහං සාරතින් වාමි රස්මිග්ගතෝ ඉතරෝ ජතෝ. යම් පුද්ගලයෙක් තෙම ඒකාන්තයෙන්ම උපන්නා වූ ක්‍රෝධය ප්‍රමණය වන රථයක් මෙන් වළකාද තම පාලනයට ගනීද, ඒ පුද්ගලයාට මම රථාචාර්යයි කියමි. අන්‍ය වූ සාමාන්‍ය ජනයා රැහැන අල්ලා සිටිනවා පමණි. ඔවුන් උතුම් රියදුරන් නොවේ. දේශනයේ අවසානයේ දේවතාවිය සෝවාන් වැඩේ පිහිටියේය. පැමිණි පිරිස යහපතට පත්විය. දේවතාවිය සෝවාන් වී හඬමින් සිටියාය. අනතුරුව බුදුරදුන් කරුණු විමසූහ. ස්වාමීනි, මාගේ විමානය විනාශ විය. දැන් කුමක් කරම්ද ඇසූ විට කම් නැත දෙව්දුව. මම නුඹට විමානයක් දෙන්නෙමි. දෙව්රම් ගන්ධ කුටිය අසල පෙර දින දෙවියා චුත වූ එක් ගසක් පෙන්වමින් අසවල් තැන ගස අවකාශයේ එක් විචිත්‍රයේයි යන්නැයි පැවසූහ. ඇය එතැනට ගියාය. එතැන් පටන් බුදුන් දෙන ලද ඇගේ විමානය මහේශාක්‍ය දෙවියන්ටද පැමිණ එය සෙලවීමට නොහැකි විය. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට භූතගාම ශික්ෂාපදය පැනවූහ.
උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට මෙම ධර්ම දානමය දහම් පණිවිඩය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.